හොඳයි හැම දෙනාටම තෙරුවන් සරණයි. මම දැඩි ලෙසම විශ්වාස කරන කාරණාවක් තමයි පින්වතුනි, මේ රට ආගමික රටක් විය යුතුයි කියන එක. මේ රට මට තේරෙන විදිහට මම දන්න විදිහට දන්න කාලේ ඉඳන්ම මේ රට පින්වතුනි නිරාගමික රටක්. මේ රට රජ කාලේ ඉඳන්ම ඈත අතීතේ ඉඳන්ම මේ රට නිරාගමික රටක් විදිහට තමයි මට නම් දැනෙන්නේ. හේතුව මේ රට ආගමික රටක් වුණා නම් මේ රට ආගමික රටක් වුණා නම් කවදාක්වත් මේ නිවීමටපත් වෙච්ච උතුමා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ, විශේෂයෙන් දන්ත ධාතුන් වහන්සේ කවදාක්වත් රාජ්‍ය උරුමය වන්නේ නැහැ. මේ රට ආගමික රටක් වුණා නම් ධාතුන් වහන්සේ කවදාකවත් රාජ්‍ය උරුමයක් වන්න විදියක් නැහැ. ඒ වගේම බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේ නමක් රත්තරන් කරඬුවක් ඇතුලේ තියාගෙන රජ කෙනෙකුට දක්වන සැලකිලි දක්වමින් ඔය සීවික රාජසිංහ රජතුමා දවල්ට කන්නක ගත්ත ව්‍යංජන 32 වගේ දේවල් පුද ඒ වගේ විකෘති දේවල් වෙන්නේ නැහැ මේ රට ආගමික රටක් වුණා නම්. මේ රට ආගමික රටක් වුණා නම් මොකද ආගමික රටක් කියලා කියන්නේ පින්වත්නි නිවුණු මිනිසුන්ගෙන් සැදුම්ලත් රාජ්‍යයක් කියන එක. ආගමික රාජ්‍යයක තේරුම ආගමිකත්වයේ කියන්නේ නිවීම කියන එක. එතකොට මේ රටේ සිද්ධ වුණේ ඒක නෙමෙයි. මේ රටේ සිද්ධ වුණේ මිනිස්සුන්ගේ කිසිම නිවීමක් නැහැ. මිනිස්සු කිසිම නිවීමක් නැහැ. මිනිස්සු කරේ මොකද්ද? තමන්ගේ ඔලු ගෙඩි වල තිබෙන ඒ කෙලෙස් වලට සාපේක්ෂව තමයි බුදුහාඳුරු දැක්කේ. නැත්තම් මේ බොහොම සරල, බොහොම නිවීමටපත් වෙච්ච, බොහොම පිණ්ඩපාතයෙන් ජීවත් වෙච්ච ඔය බුදුහාමුදුරු රජමාලිගා මේ ඔය මාලිගා ඇතුළත් වල ජීවත් වුණා කියන කතාව ඔය ජේතවනාරාමයේ එහෙම ඔය ඔච්චර වර්ණනා කළ පොත්පත් ලියවිය තියෙනද කෙලෙස් සහිත මිනිස්සු. ජේතවනාරාමයේ එහෙම බිමට මැණි රත්තරන් අතුරුවා ඔය කෝටි 54ක් වේදම් කළ හැදුවා. ඒව පිටුතුන් බොරු. ඒ සූත්‍ර ඒ කතා ලිව්වේ කෙලෙස් සහිත මිනිස්සු ඔවුන්ගේ දෘෂ්ටියට සාපේක්ෂව තමයි අර නිවුණු උතුමව දැක්කේ. ඒක ඇත්ත බුදුහාමුදුරු හම්බෙන්න නම් Taman නිවෙන්න ඕනේ. Taman නිවුණොත් තමයි බුදුවරයෙක් මේ වගේ කියලා දැනෙන්නේ. එතකොට මේ රට ආගමික රටක් වුණා නම් බුදුහාමුදුරුවෝ මේ රත්තරන් කරුණු ඇතුලේ තියාගෙන බුදුහාමුදුරු හංගන්නේ නැහැ. එහෙනම් බොහොම නිවුණු පරිසරයක බොහොම විවෘතව බුදුහාමුදුරු ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙනවා. එහෙම වුණා නම් මිනිසුන්ට බුදුහාමුදුරු බලන්න කියලා මේ දින ගණන් අවුව වැස්සේ මේ තෙරපි පොලිමේ ඉඳ මිනිසුන් මේ මග ලෙඩ දුක් හැදිලා මැරිලා සමහර මිනිසුන් ඒ තත්ත්වයටපත් වෙන්නේ නැහැ බුදුවරයෙක් දකින්න. බොහොම නිදහසේ බුදුවරයා දැකලා, බොහොම නිදහසේ වැඳලා පුදලා, බොහොම නිදහසේ බණ ටිකක් අහලා, බොහොම නිදහසේ යන ක්‍රියාවලියක් මේ තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේක ආගමික රටක් නෙමෙයි, මේක නිරාගමික රටක්. ඊළඟට මේක මේ ආගමික රටක් වුණා නම් පින්වතුනි, මේක ආගමික රටක් වුණා නම් මේ රටේ මේ ස්වභාව දහම විනාශ කරමින් මේ ඉදි කරන මේ විහාරස්ථාන, මේ පිළිම, මේ චෛත්‍ය ඒක සිද්ධ වෙන විදියක් නැහැ. ඒ දේවල් සිද්ධ වෙන්නේ මේක නිරාගමික නිසා. මේ ආගමකින් තොරයි. ඒ කියන්නේ නිවීමෙන් තොරයි මේ රටේ ඉන්න මිනිස්සු. පාලකයෝ, පූජකයෝ හැම කෙනාම මේ කඳු කප චෛත්‍ය හදනවා නම්, ගස් කප පිළිම හදනවා නම්, ඒ ගස් කප මේ විහාරස්ථානකේ එක ගොඩනැගිලි හදනවා නම්, එතන කොහෙද ආගමිකත්වයක්? එතන තියෙන නිරාගමිකත්වයක්. මේ ආගමික රාජ්‍යක ස්වභාවය තමයි බුද්ධ ස්වභාවය කියලා කියන්නේ. බුද්ධ ස්වභාවය කියලා කියන්නේ මේ ස්වභාව දහමේ රිද්මය. බුදුවරයෙක් කියලා කියන්නේ මේ ස්වභාව දහමේ පියෝ ස්වභාවයට, සැබෑ ස්වභාවයටපත් වූ ස්වභාවය තමයි බුදුවරයෙක් කියලා කියන්නේ. නැත්නම් කෘතිම මිනිසෙක් නෙමෙයි බුදුවරයෙක් කියලා කියන්නේ.
එතකොට බුද්ධ ස්වභාවය කියලා කියන්නේ ස්වභාව ධාමයේ සැබෑ ස්වභාවයට අනුගත වීම. එහෙමනම් මේ ස්වභාව ධාම තුල ගහක මලක් පිපෙන්නේ. ඒක මේ ස්වභාව ධාමයට අවශ්‍ය නිසා මල අහිංසකයි, ස්වභාව ධාම අහිංසකයි. එහෙමනම් මේ මල කඩන එක බුද්ධ ආගම නෙමේ මේ බුද්ධ ස්වභාවය මේ ආගමික ස්වභාවය නෙමේ. ගහක් හැදෙන්නේ මේ ස්වභාව ධාම තුළ ඒ ගහ ඇවැසි. ඒ ගහ හැදීම තුළ විශාල ක්‍රියාවලියක් පවතිනවා. ඒ ගස් කප ඒ තැන්වල වෙන වෙන කෘත්‍රිම කිරීම නෙමෙයි ආගමික ස්වභාවය. ඒක නෙමෙයි බුද්ධ ස්වභාවය. කන්දක් හැදෙන්නේ ස්වභාව ධාම තුළ ඒ ක්‍රියාවලිය ඒ විදිහට පැවතිය යුතු නිසා කඳු කපල කඳු උඩ කෘත්‍රිම සිමෙන්තියෙන් ගඩොලින් අපේ නිර්මාණ අපි විසින් කෘත්‍රිම මවාගත් නිර්මාණ අපි සිදු කරනවා නම් ඒක බුද්ධ ස්වභාවය නෙමෙයි, ඒක ආගමික ස්වභාවය නෙමෙයි, ඒක නිරාගමික. එහෙමනම් මේ ලංකාවේ පවතින පිඟුද නිරාගමික රාජ්‍යයක් මේ රාජ්‍යය. ලංකාව මා ප්‍රාර්ථනා කරන්නේ මේක ආගමික රාජ්‍යයක් විය යුතුයි. මේක ආගමික රාජ්‍යයක් වෙන්න කියලා කියන්නේ හැමදෙනාම නිවුණු මනසකින් යුක්ත පිරිසක් බිහි යුතුයි. එවිට ස්වභාව ධාමයට ආදරය කරන ස්වභාව ධාම තුළින් බුදුන් දකින බොහොම ලස්සන පරිසරයක්, ලස්සන රාජ්‍යයක්, ලස්සන දේශයක් මේ මහා පොළොව තුළ අපිට බිහි වෙනවා දකින්න පුළුවන් කමක් ලැබේවි. එවැනි රාජ්‍යයක්, එවැනි ස්වභාවයකින් යුක්ත පරිසරයක් නිර්මාණය වීමට හැමදෙනාම අදිෂ්ඨාන කරගනිමු. තෙරුවන් සරණයි.